අද අපි ඉතින් කේක් එකක් හදන්න තමයි යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපි බඩු ටික වෙනම පෙන්නන්න ඇති. ඉස්සෙල්ලම අපි ගෙනාවා චොකලට් බිස්කට් එකක් 130. ඊට පස්සේ අපි ගෙනාවා 40 අර මොකද්ද මේ ස්ටික්ස් එක 40. ඊට පස්සේ අපි ගෑම් 150ක් ගෙනාවා පාන් පිටි. ඊට පස්සේ ගෙනාවා චොකලට් රුපියල් 20යි දෙකටම. ඉතින් එච්චරයි ඉතින් ගෙනාවා අපි වැඩි කතා නැතුව හදමු. බිත්තරයක් ගන්නත් ඕන බිත්තරයක් ගමු. අපි ඔළුවනේ යනවා. අපි යනවා ආකාශයේ කුස්සියට යන්නේ. කුස්සියට. හොදගත්තා මේ දැන් මේ පිහිදානවා යාළුවනේ. පිහිදානවා. මේක නැත්තම් යාළුවනේ හැන්දෙකුණක් කරගන්න. අපේ ගෙදර තිබ්බ හින්දා අපි මේකක් ගත්තා. බීට් ගන්නම ඕනේ. මේකක් ගන්නම ඕනේ. ඒක පිහිදා. අන්නම්. ඒක පිහිදාන හොඳට බීට් එක. බීට් කරන්න බීට් වෙන හින්දා මේක පිහිදැලු ඉල්ල නැහැ. බඩු ටික බිත්තරයක් ගන්න. දැන් බිත්තරේ හොදනවා දැන් බිත්තරේ. සීනියක් ගත්ත දැන් අපි සීනි එක මේකට දාගන්න ඕනේ. මේ සෑන්දි හතරක් දාන්න. මේ සෑන්දි මේ හතරක් දාගන්න. ඔයගොල්ලෝ තුනක් දාගන්න. එකයි ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. අපි නම් දාන්නේ 4යි. 2යි 3ක් ඇති කියලා හිතනවා සීනි ප්‍රමාණයට. 3ක් ඇති. ඉතින් 3ක් දැම්ම අපි. ඕන තව භාගයක් දාන්න. 3යි භාගයක් දැම්ම අපි 3යි භාගයක්. උඹලට දැන් පේන ඇති භාගයක් දාන්න. දැන් අපි බිස්කට් එක ගත්තා. දැන් බිස්කට් එක මේකට දාන්න ඕන අපි වෙනම බිස්කට් එක නෙමෙයි දාන්නේ. බිස්කට් එක නෙමෙයි දාන්නේ. බිස්කට් එකේ අර අයිසිං වගේ තියෙන්නේ. චොක්ලට් එක. මෙන්න ඔයගොල්ලන්ට පේන ඇති මේ තියෙන්නේ. ඕක දාගන්න භාජනයක් ගන්න ඕන බිස්කට් කෑලි ටික දාගන්න. ඕනේ දැන් මේ අයිසිං එක දාගන්න ඕන අපි මෙන්න මේ එහෙම දාගන්න. අපි දාන්න මේක. මේක අයිසිං යාළුවනේ බිස්කට් අයිසිං ටික දාගත්ත මේක දැන්. මේ තියෙන්නේ දැන් අපි මේ ටික දැන් හොඳට කවලම් කරන්න ඕන. කවලම් කරන්නේ? කරනවා. කඩන්න ඕනේ මේවා. කඩලා හොඳට කරනවා. මේ දෙක අපි දැන් මේකට දාගන්න ඕන. දානවා. ගලවලා දාගන්න ඕන දැන්. ඒ දෙකක් දාගෙන හොඳට කවලම් කරන්න ඕන. අපි කලවම් කරගත්තා වෙලාව යන හින්දා අපි මෙහෙම කරා. එකක් දාගන්න ඕන. අනිත් එකක් දාගෙන හොඳට කලවම් කරගන්න ඕන. ඒකත් අපි කලවම් කරගෙන ඔයගොල්ලන්ට පෙන්නන්න. අපි දාගත්ත මේක අරක හයියයි සීනි ටිකක් දියට අවුල නැහැ. මෙහෙම අපි දැන් පිටි මිශ්‍රණ මේක හදාගත්තා. දැන් අපි මේ ටික කුඩු හදාගමු. නේ දැන් අපි බිත්තරේ කුඩු හදනවා. ගාන්න දාගත්තා කට්ට. මේක ගන්න ඕන දැන් නේ. කට්ටක් මෙතනින් දාගත්තා. දැන් අපි මේ ඕනේ දැන් අපි මේක මිශ්‍ර කරගන්න ඕනේ. ලස්සනට. දැන් නම් චොක්ලට් ගතියටම ඇවිල්ලා. හොඳට දී වෙනකන් වගේ ඉස්ස කරන්න ඕනේ. එළියට ආවා යාළුවනේ. දැන් මේක හදනවා. සීනි ගතිය නැති වෙනකන් අපි අර දිය මේ වෙනකන් ඉන්නවා. මේක කඩලා දාන්න. බිස්කට් කුඩු ටික දානවා. මම එතකන් මේක කලවම් කරනවා. ඒක ලේසි යාළුවනේ. මේක කරනවා. තා කුඩු කරනවා. මේ හොඳට කුඩු කරන්න ඕනේ යාළුවනේ. ඊට පස්සේ කුඩු කරන්නේ කියන්නේ කැලි වෙනක. ඔව්. එච්චරම නෑ අර පොඩ්ඩක් කුඩු ගතිය එනක අන්න ඒ ගානටවත් කරන්න ඕන. අපි දැන් ඉතින් ඒ ටික කරගෙන ඉවර වෙලා ඔයගොල්ලන්ට පෙන්නන්න. අපි මේ පිටි ටික මේකට දාන්න යන්නේ පොඩ්ඩයි දාන්නේ වැඩිපුර දාන්නෙත් නෑ අපි. මසන් තුනක් දාමු බලන්න. ඊට පස්සේ අපි ටික දානවා 3ක් විතර දාලා තා චුට්ටක් දාලා කරන්න ඕන. අපි දැන් මෙහෙම කලවම් කරගමු. මිශ්‍රණය සුපිරියට ආවා. ඔයගොල්ලන්ට පේනවා ඇති සුපිරියට චොක්ලට් කේක් එක. චොක්ලට් ගතිය තියෙනවා. ඉතින් කියලා වැඩක් නැත. මමත් මෙතන වැඩක් ඉතින්. මෙයාදුත් මේකේ වැඩේ වෙන්නන්නේ ඉතින් බිස්කට් කුණු හදනවා. ඒක තමයි මෙයාගේ රාජකාරිය. මම මේක හදාගත්තා.
දැන් අපි මේ තා භාගයක් දාගත්ත භාගයක් මේ සෑඳි 3යි දැන් මෙද ලස්සනට තියෙනවා. මේ ඉන්නේ අපේ පොරා. මේ පිටි හැලෙනවා. හරි යාළුවනේ අර වැඩෙත් චුට්ටා එක කරා මේ තියෙන කුඩු මේ කුඩු තියෙන්නේ බිස්කට් කුඩු. මෙයා දැන් හොඳටම වැඩ කරනවා. ඔව් යාළුවනේ දැන් මේ අම්මා මේක තදයි යාළුවනේ දැන් මේත් මෙන්න මේවා පිටි මිශ්‍රණේ මේ බිස්කට් මිශ්‍රණේ කුඩු කරලා තියෙන්නේ. දැන් අපි මේක තා චුට්ටක් කවලම් කරලා බේක් කරගන්නවා. ජීවිතේ කේක් හදනවා කේක් හදනවා කේක් හදනවා. දැන් අපි තෙල් චූට්ටක් දානවා බින්දුව ඇති දැන් චූට්ටක් දැම්මා. දැන් දානවා මේක දාගන්නවා අපි තෙල් වටේට ගෑවා. දැන් මේවා දානවා වටේට දාන්න. පොඩ්ඩක් දාන්න ඕන පොඩ්ඩයි දාන්න. ඊට පස්සේ අපි මේක බේක් වෙලා ඉවර වුණාම තමයි අනිත් ටික දාගන්නේ. අපි මේකට දාගත්තා මුලට පෙන්නන්න. මේක ඇතුළට දාගෙන තියෙන දැන් අපි මේක බේක් කරගන්නකම් බේක් කරලා ඉවර වෙලා ඔයගොල්ලන්ට පෙන්නන්න. විනාඩි 33යි තියෙන්නේ. 33කින් පස්සේ මේක බේක් වෙලා ඉවරයි. අපි තා විනාඩි 34කින් බේක් වෙලා පස්සේ අපි ඔයගොල්ලන්ට පෙන්නන්න. 33යි දැන් 32 වෙලා. කේක් එක හැදුවා. මේ තියෙන්නේ අපේ කේක් එකක් වගේ නෙමෙයි රොටියක් වගේ වුණාට සුපිරි. අපි ඉස් දැම්මේ නැහැ ඒකින්ද පිපිලා නැහැ. බේකින් පවුඩර් දැම්මේ නැහැ. ඒකයි මෙන්න අවුලක් නැහැ. අපි මේක ලස්සනට සරස ගමු. මේවයි. යාළුවනේ දැන් අපි කපනවා. දැන් අපි කපනවා මෙන්න මේ ආකාරයට පීස කොටක් වගේ. දැන් අපි මේ කපනවා. අපිට පුල් සතුටින් ඉන්නේ අපි. කපනවා. බිම යාළුවනේ බිම. ඒ කැල්ල යාළුවනේ. චිරිස්. එක කැල්ලක් බිම වැටුවා මෙන්න. ඒ කැල්ල. පාන් කැල්ල. හරි පීස කපුවා. හරි යාළුවනේ. දැන් අපි මේක කඩාගෙන මේකට ලස්සනට දානවා. මෙන්න මේක අර ස්ටික්ස් එක. දැන් කඩනවා. අම්මා. ඊළඟ පාරයි බේකින් පවුඩර් දාන්න ඕනේ. ඔව් යාළුවනේ රහට ආවා. මේක රහට ආවා. මේ කියලා නෝ කෑව. අපි හදුවා කේක්. ඔයගොල්ලන්ට එකක් අරගෙන පෙන්නන්න. පීට්සා වගේ. මේ තියෙන්නේ කේක් එක. දැන් අපි කාලා බලනවා. ඒක රහයි. යාළුවනේ මා රහ. අඩු ගානකට හැදුවේ. ඔව් රුපියල් කීය? 220යි ගියේ. චොක්ලට් බිස්කට් එකට 130යි. පිටියකට ගියේ 50යි. පිටියකට 50යි 180යි. අර 20 චොක්ලට් දෙකට 20 චොක්ලට් දෙක 200යි. මේකේ 10 චොක්ලට්. 10 චොක්ලට්. 10 චොක්ලට් දෙකයි 180යි. 180යි. මේකේ ස්ටික්ස් මේක අර උඩද දාලා තියෙන සුදු පාට ඒක සුපිරි මන්නම් දෙනවා 10න්. මේකට දෙනවා 10න් 8ක්. 10න් 8ක් දෙනවා මම. නාත් 10න් 8ක් දෙනවා. 8යි කියන්නේ යාළුවනේ හෙන්න සුපිරි රහයි. මේ තියෙන තා කේක් තියෙනවා තා. අදට ඉතින් ඔච්චරයි කේක් හදපු වීඩියෝ කරේ. ඉතින් ඔච්චරයි. එහෙනම් ඉතින් අපි කැපුණා. සබ්ස්ක්‍රයිබ් කරන්නකෝ.